හරි. මගෙන් එක ළමෙක් අහලා තියුණා පාඩම් කරනවා. හැබැයි පාඩම් කරන දේවල් මතකෙ හිටින්නේ නැහැ. අන්න ඔයාට තමයි මේ වීඩියෝ එක. ඉතින් මුලින්ම බලමු ඇයි මේ මතක හිටින්නේ නැත්තේ කියලා. හරිද? පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැත්තේ පළවෙනි හේතුව තමයි අවධානය නැතිකම. හරි. ඔයා දන්නවා ඔයා ගාව අවධානය නැහැ කියලා. කොහොමද එතකොට මේ අවධානය තියාගන්නේ? ඔයාට පුළුවන් එතකොට දවසේ වැඩි කාලයක් පාඩම් කරනවට වඩා කරන පොඩි වෙලාව මේක හරියට කරන්න. ඔයාට හම්බෙලා තියෙනවද සමහර ළමයි කොයි වෙලෙත් පොතේ ඉන්නේ පාඩම් කරනවා බැලුවොත් නැත්තම් පාඩම් කරනවා. හැබැයි ඔයාගේ සමහර යාළුවෝ ඉන්නවා යාළුවෝ ස්පෝර්ට් කරනවා, ඉස්කෝලේ ඉවෙන්ට් එකක් තිබ්බොත් ඒවා නටනවා, සින්දු කියනවා, විනෝද ගමන් යනවා. හැබැයි පේපර්ස් වලට ලකුණුත් තියෙනවා. හරිනේ? කොහොමද එහෙම වෙන්නේ? එක්කෙනෙක් පාඩම් කරද්දියට ලකුණු නැති වෙන්නයි, ඔයාගේ තව යාළුවෙක් හැමදේම කරද්දියට ලකුණු තියෙන්නයි හේතුව මොකද්ද? එයා දක්ෂයි. හරි. එයා දක්ෂයි තමයි. හැබැයි එයා පාවිච්චි කරන පොඩි ටෙක්නික් ටිකක් තියෙනවා. අන්න ඒවෙන් ඔක්කොම නෙවෙයි. දෙක තුනක් කියා දෙන්න තමයි හදන්නේ. හරිද? පළවෙනි එක තමයි දැන් මං කිව්වා අවධානය තියාගන්න ඕන. කොහොමද අවධානය තියාගන්නේ? ඔයා පාඩම් කරන්න යද්දි ඔයාගේ ඔළුවේ තියෙන දේවල් ටික ඔක්කොම අමතක කරන්න. එක්ක ඔයා හිත රිදිලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි කුස්සියේ තියෙන කෑම එකක් ගැන හිත ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අද බස් එකේ වෙච්ච සිද්ධියක් ගැන හිත ඉන්න පුළුවන්. ඔය ටික පොඩ්ඩක් ඔළුවෙන් අයින් කළා ඔයාම ඔයාට කියාගන්න. හරි. මම දැන් පාඩම් කරන්න යන්නේ. මම පැය භාගයක් පාඩම් කරනවා. මෙන්න මම පාඩම් කරන කොටස. මුළු සබ්ජෙක්ට් එකක් එකපාර පාඩම් කරන්න බෑනේ. ඔයා විෂය තෝරගත්තා. ඒ විෂය මෙන්න මේ පාර්ට් එක තමයි ඔයා දැන් පාඩම් කරන්න යන්නේ. ඔයා ඒක දන්නවනේ. අන්න එතකොට මොලේ දන්නවා. මෙයා දැන් මේ හොඳ වැදගත් වැඩක් කරන්න යන්නේ. පාඩම් කරන්න යන්නේ. එතකොට ඒ ටික හොඳට ධාරණය කරගන්න ඕනි කියලා මොලේ දන්නවා. හරිනේ? ඔන්න ඉතින් මුලින්ම අවධානය තියාගන්න ඕන. හරි. අවධානය තියාගෙන දැන් ඔයා නෝට් එක කියවගෙන යනවා. හරි. මම වැඩිපුර මාස සබ්ජෙක්ට් එක සිංහලනේ. සිංහල වලින් උදාහරණයක් දෙන්න. දැන් ඔන්න මම ජාතක කතාවක් ගාලා කියවගෙන යනවා. හැබැයි ඒ මුකුත් මගේ ඔළුවට යන්නේ නැහැනේ. ඔයා මේ කියවන එකේ අපි කතන්දරයක් ගමු. පුරාතන ගද්දේවල ඔන්න ජාතක කතාවක් තියෙනවා. ඒකේ ඉන්න චරිත ටික මුලින් ඔළුවට දාගන්න. දැන් කුණ්ඩලකේසි වස්තුව ගත්තොත් කුණ්ඩලකේසි කියලා ගෑනු ළමෙක් ඉන්නවා. ඊට පස්සේ කවුද? සොරෙක් ඉන්නවා. මේ කේසිට හොඳ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා. ඔන්න ඔහොම චරිත ටික ඔළුවට දාගන්න. ඒ කියන්නේ ඔයා පාඩම් කරන දේ කොටස් වශයෙන් කඩා ගන්න. ඔන්න දෙවෙනි එක තමයි ඔයා පාඩම් කරන්නේ මොනවාද කියලා කොටස් කරගන්න. හරිද? ඊළඟට ඔයා අර කොටස් කරගෙන පොව තියෙනවනේ. අන්න ඒ ටික පොඩි රූප සටහනකට ගන්න. දැන් ඔය රූප සටහන් ක්‍රමේ පාවිච්චි කරන්න බෑනේ සිංහලවල දේශපාලන විද්‍යාව තව මොනවාද බෞද්ධ ශිෂ්ටාචාරය වගේ දේවල් ගොඩක් ලොකු විස්තර තමයි ලියන්න. හැබැයි ඒ විස්තර ලියද්දී අපිට ඕන වෙනවනේ කරුණු පොයින්ට් ටිකක්. අන්නේ පොයින්ට් එක තමයි ඔයා කොලයට ගන්න. ළමයි ෂෝට් නෝට් ගහනවා කියලා මොකද්ද කරන්නේ? අර ලොකුවට තියෙන විස්තරේ චූටියට ලියනවනේ. ඒක නෙවෙයි ෂෝට් නෝට් කරනවා කියලා කියන්නේ. අර ඔයා පාඩම් කරද්දි කොටස් කරගත්තේ. අන්නේ කොටස් වල ප්‍රධාන පොයින්ට් එක අරගෙන ලියන්න. හරිද? එතකොට ඔන්නද මම ක්‍රම 3ක් කියා දුන්නා. මුලින්ම අවධානය තියාගත්තා. අවධානය තියාගෙන මේ ටික කොටස් කරගත්තා. ඒ කොටස් කරගනිපු ටික කියවලා හරි එක එකනාගේ පාඩම් විදි වෙනස්. හරිද? ඒකට මම එකඟයි. හැබැයි ඔයාට පුළුවන් ඔයා දැන් මේ වෙලාව ඇතුළේ අපි ටයිම් එකක් මුලින් තියාගත්තානේ. ඒ ටයිම් එක ඇතුළේ ඔයා පාඩම් කරගත්තු ටික ඔන්න අවසානයෙන් කොලයකට ගත්තා. ඉතින් එතකොට ඔන්න ඔයා දන්නවා ඔයා අද දවසේ වැඩක් කරලා කියලා. හරිද? එතකොට ඔන්න ප්‍රධාන කරුණු තුන හරි. තව චුට්ටි දෙයක් ඔකට එකතු කරන්නම්. දැන් ඊළඟ දවසේ හරි ඔයා ওই ටික පාඩම් කරන්න ගන්නවනේ. ඔතනින් එහාට ඊළඟ දවසේ කොටසට යන්න කලින් ඔළුවෙන් මතක් කරන්න. මං එදා මේ කොටස කරා. මේ ටික මට දැන් මතකයි. මේකේ මේ පියවරවල් ටික තියෙන්නේ කියලා මතක් කරන්න. හරිද? අන්න ඊට පස්සේ ඊළඟ කොටසට යන්න. එහෙනම් හරිනේ. චුට්ට අපි පටන් ගමු. හරිද? එකපාර ගොඩාක් ක්‍රම කියා දීලා ඔයාට ඔක්කොම එකපාර ඔලුවට දාගන්න බෑනේ. අපි චුට්ට ඉස්සරහට යන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මං කිව්වා මං කරේ සිංහල භූගෝල විද්‍යාව තර්ක ශාස්ත්‍රය. ඉතින් මේ විෂයන් සම්බන්ධව මොනවා හරි ඔයාලට ගැටලුවක් තියෙනම් මට ඒකට උත්තරයක් අරගෙන එන්න පුළුවන්. ඒ වගේම ඔයාලට වෙනත් විෂයකත් කරුණු අමතක වෙන දේවල් වලට පොයින්ට් එක හදාගන්න තේරෙන්නේ නැත්නම් ඒ දේවල් වලට සපෝට් එකක් දෙන්න පුළුවන්. ඉතින් ටාගට් එක ඔළුවේ තියාගෙන පාඩම් කරන්න. හැබැයි අමතක කරන්න එපා. සතුටින් ඉන්න.